SLD එකකින් පොඩි ස්කෑම් එකක් වගේ එකක් ඒක මට නෝට් උනේ. මම මාස 3කට කලින් මගේ තිබ්බ SLD කනෙක්ෂන් එක මේ සිග්නල් ප්‍රශ්නයක් පාවිච්චි කරන්නත් බෑ. ඒක මොකද්ද දන්නේ නැහැ. හේතුව සිග්නල් කොහොම හරි 4G කනෙක්ෂන් එකේ මේ හවස 6න් පස්සේ වගේ ස්ලෝ වෙන්න ගන්නවා. ඊළඟට ආයි 12 වගේ වෙනකොට ආයි යන්නම් බැරි වෙනවා. ඔහොම ප්‍රශ්න ටිකක් හින්දා ඇත්තම කනෙක්ෂන් එක කැන්සල් වෙන්න රවුටර් එයාලට බාර දුන්නා. ඩොකියුමන්ට් එකක් සයින් කරගන්න ඕන මොකක් හරි එකක් තියෙනවා කැන්සල් කරගන්නට සම්බන්ධව. ඒකට ගියාම මෙයාලා මේ එහෙම ගත්තේ නෑ. හැබැයි රවුටරේ අරගත්තා. බැලන්ස් පේමන්ට් ඇතිවිලා ඒකත් අරගත්තා. කැන්සල් කරලා දැන් මාසයක් යනකොටත් මාසෙකට පස්සෙත් ආයෙ එනවා බිල් එක. කලින් මාසෙට බිල් එක පැනල්ටි වගේ වැදිලා එක්කව වෙලා එනවා. ඊට ආයෙ එනවා. ඊට පස්සේ මෙයාලෙන් මේන්ටේනන්ස් කෝල් එකක් වගේ මේ රිමයින්ඩ් කරන්න කෝල් එකක් එනවා මේ ඔයගේ බිල් එක මේ ගැන මතක් කරන්න කතා කරලා ඊට පස්සේ යාළුට ඒකට ඉතින් එමතුවට පස්සේ හරි සර් අපි බලන්නම් මේ බොස් එක්ක කතා කරලා බලන්නම් කියලා තියෙනවා. තියෙනත් එක්ක මෙයාලා මැසේජ් එකක් එවනවා මේ බිල් එක මේ ගන්නට ඇවිල්ලා තියෙන්නේ ඔටෝමැටික් ක්ලෝස් වෙන්න කලින් මේ ආයෙ රිනිව් කරගන්නවා මේ පල්ලා දාන්න මේ මැසේජ් එක ඔයාලට ඇවිල්ලා ඇති. මෙයාලා එක දිගට කස්ටමර්ට වදදී අර සමායට ඕක නොදැනත්කමින් ඉන්න කස්ටමර් සමායට බිල් එක තාම තියෙනව නේද කීකේ හිතලා ගෙවනවත් වෙන්න පුළුවන්. එහෙම ගෙවන්න එපා. මෙයාලා එන කපටි වැඩක් කරන්නේ. තෙල් ටික නම් දැන් පට්ටම හොරු ඉන්නේ. ඒක හොර කම්පැනියක් වගේ කියන්නේ. ඒක කොච්චරද කියනවනම් මෙයාලගේ දැන් ඩයලොග් හරි ඊළඟට මොබිටෙල් හච්චරි මොන හරි වෙන සේවාවකට ගියාම එයාලගේ ඕන බ්‍රාන්ච් එකකට ගිහිල්ලා අපේ කියන්නේ අපි ඉන්නේ එකම වෙනම පැත්තක වෙනම දිස්ත්‍රික් එක වෙන්න පුළුවන්. හැබැයි තවත් දිස්ත්‍රික් එක තියෙන බ්‍රාන්ච් ඔෆිස් එකට ගියාම අපිට අපේ සිම් එකේ මොන හරි අපලලා තියෙන ඒ වැඩ ටික කරගත හැකියි. මෙයාලගේ ඉන්න ප්‍රදේශයේ බ්‍රාන්ච් එකකින්ම විතරයි ඒ මොන හරි කනෙක්ෂන් සම්බන්ධ දේවල් කරගන්න පුළුවන්. අඩුම තරමේ කො සර්විස් එකක් ඇක්ටිව් කරගන්නද පැකේජ් එක මාරුවයි කිසිම දෙයකට රෙස්පොන්සිබිලිටි එකක් නැහැ අනිත් බ්‍රාන්ච් එකේ කට්ටියගේ. පුදුමයි කියන්නේ අමුතුම මේ ඩිස්ට්‍රිබියුටර් සිස්ටම් එකේ තියෙන්නේ මේ කිසිම ලින්ක් එකක් නැහැ. එයාලා වැඩ විතරයි කරන්නේ එක. අමුතුම එකක් තියෙන්නේ මේ දැන් මෙයාලගේ සිම් නැතුව මේ හොරෙන් කවුරුත් තරම් විකුණන්නේ නැහැ. දැන් ඩරාස් එකේම විකුණන්න දාලා තියෙනවා. ඒතකොට ඒව ගත්තාම මෙයාලා කවුරුත් වග කියන්නේත් නැහැ. ඒතකොට මෙයාලා නොදුනත් නෙමෙයි නෝවා මේ ඒ සිම් විකුණන්න එළියට දාලා තියෙන්නේ. එළිය පාර්ට්නර්ස්ලාට විකුණන්න දාලා තියෙන්නේ. ඒ වුණාට මෙයාලා ඒවට වග කියන්නේ නැහැ. පොරගමඩ අරන් විකුණනවා වගේ තමයි එයාලා ගියාම ඒව ගැන කතා කරන්න ගියාම මේව වෙන්නේ. එතකොට හෙඩ් ඔෆිස් කියලා හොයාගන්නත් නැහැ. බ්‍රාන්ච් ඔෆිස් වලට විතරයි යන්න පුළුවන්. බ්‍රාන්ච් ඔෆිසේ තේ අදාළ ඉන්න පළාතයකට විතරයි යන්න පුළුවන්. වෙනවට ගියාට එයාලා මුකුත් ගණන් ගන්න නැහැ ඇත්තටම. හොට්ලයින් එකට දැම්මම ඇක්නොලෙජ්මන්ට් මේල් එකක් විතරයි එන්නේ. ඒකට ආයි එතනින් එහාට මොනවද ප්‍රොසෙදුනේ කිසිම දෙයක් ඒ කියන්නේ ටෝකන් එකක්වත් ටිකට් එකක්වත් ඉෂුව වෙන්නේ නැහැ. අපි දාපු කම්ප්ලේන් එකට තාපේක් අදාළව. එහෙම කිසි දෙයක් නැහැ. හැබැයි ඇප් එකට ගියාම මම හිතන්නේ ඒ පැත්තෙන් ඩිස්කනෙක්ට් වෙලා ඇප් එක මේ SLT ඇප් එක වැඩ කරන්නේ නැහැ. ඔයාලත් බලන්න මේ ස්කෑම් එකට අහු වෙන්න එපා. මෙයාලා මේ ස්කෑම් එකම තමයි ඒක කියන්නේ. සර්විස් එකත් මහ ලොකු මේ හොඳක් ඇත්තෙත් නැහැ. ඔහොම එකක් තමයි තියෙන්නේ SLT 4G පැත්තේ නම්. මේ බලන්න ඔය ස්කෑම් එකට අහු වෙන්න එපා.